ආයුබෝවන් ළමයි. අද අපි කතා කරන්න යන්නේ ඉල්ලුම් සහ සැපයුම් සමීකරණ දීලා තියෙන අවස්ථාවක එමගින් සමතුලිතය ගණනය කිරීම සහ එය සුරෙන් සමතුලිතය ප්‍රස්ථාරයක නිරූපණය කරන ආකාරය. හරි. අපි එහෙනම් බලමු මේ අසුරෙන් සමතුලිතය ගණනය කරන ආකාරය සහ එය ප්‍රස්ථාරගත කරන ආකාරය. අපිට සමීකරණ දෙකක් දීලා තියෙනවා. ඒක තමයි ඉල්ලුම් සමීකරණය QD සමානයි 100 ඍණ 2p. ඊළඟට සැපයුම් සමීකරණය අපිට දීලා තියෙනවා QS සමානයි ඍණ 20 ධන 4p කියලා. එතකොට මේ වගේ අවස්ථාවක අපි සමතුලිතය හොයද්දී අපි ලියන්න ඕන සමතුලිතයේදී QD සමාන වෙනවා QS ට. ඒ කියන්නේ සමතුලිතයේදී අපි කියනවා ඉල්ලුම් ප්‍රමාණය සමාන වෙනවා සැපයුම් ප්‍රමාණයට. එම නිසා අපි ඉල්ලුම් සමීකරණයේ මේ QD සමානයි කියලා ඉස්සරහින් තියෙන මෙන්න මේ පදේ අපි ලියනවා. ඒ කියන්නේ 100 ඍණ 2p කියන පදේ ලියනවා. ඊළඟට එයා සමාන වෙනවා QS සමීකරණේ තියෙන මෙන්න මේ ඍණ 20 ධන 4p කියන කොටසට. එතකොට අපි QS වෙනුවට ගන්නවා ඍණ 20 ධන 4p. ඒ අනුව අපි ඊළඟට කරන්නේ මෙන්න මේ කොටස් වල තියෙන සමාන පද එහා පැත්තට අරගෙන යනවා. එතනදී අපි ඍණ 20 ගේනවා මේ පැත්තට. එතකොට 100ට එකතු වෙනවා ධන 20 වෙලා නැවත ඍණ ධන 4ට ධන 4යි p ට එකතු වෙනවා. මේ පැත්තෙන් යනවා එහා පැත්තට ධන 2යි p වෙලා. හරි. ඊළඟට අපි මේවා එකතු කරනවා 100 ධන 20 120යි නැවත 4යි p ධන 2 2යි p එකතු කරාම 6යි p වෙනවා. ඒ අනුව අපි p ගේ වටිනාකම හොයාගන්න දෙපැත්තම 6ෙන් බෙදනවා. ඒ අනුව අපිට එනවා p සමානයි 20යි. ඒ කියන්නේ අපි සමතුලිත මිල හොයාගත්තා. සමතුලිත මිලට අදාළ වටිනාකම 20යි කියලා. ඊට පස්සේ අපිට පුළුවන් මේ හොයාගත්තු සමතුලිත මිල ඉහත මේ දීලා තියෙන එක්ක ඉල්ලුම් සමීකරණය එහෙම නැත්නම් සැපයුම් සමීකරණයේ තියෙන මේ සමීකරණ දෙකෙන් එකක මිල වෙනුවට ආදේශ කරලා සමතුලිත ප්‍රමාණය හොයාගන්න. අපි ගත්තොත් ඉල්ලුම් සමීකරණය QD සමානයි 100 ඍණ 2p කියලා. දැන් අපි p ගේ වටිනාකම හොයාගෙන තියෙන 20යි කියලා. එහෙනම් අපි ඉල්ලුම් සමීකරණේ p වෙනුවට ආදේශ කරනවා 20. ඒතර අපි දන්නවා මේ වගේ ඉංග්‍රීසි පදයක් එක සංඛ්‍යාවක් තියෙනවා කියන අතරමැදි ගුණිතයක් තියෙනවා. ඒ නිසා දෙක වැඩි කිරීම දැන් p වෙනුවට ආදේශ වෙනවා 20 කියන අගය. හරි. එතකොට අපිට එනවා සමතුලිත ප්‍රමාණය QD සමානයි 100 කියන වටිනාකමෙන් අයින් වෙනවා දැන් 40ක්. 100න් 40ක් අයින් වුණාම අපිට එනවා QD සමානයි 60යි කියලා. ඒ අනුව අපිට ලියන්න පුළුවන් සමතුලිත මිල හැමතිස්සම සමතුලිත මිල කියන කෙනා ප්‍රකාශ වෙන්නේ රුපියල් වලින්. අපි හොයාගත්ත සමතුලිත මිල රුපියල් 20යි. ඊළඟට සමතුලිත ප්‍රමාණය හැමතිස්සම ප්‍රමාණය එන්නේ ඒකක වලින්. ප්‍රමාණය අපි හොයාගත්තා 60යි කියලා. හරි. එතකොට සමතුලිත මිල සහ ප්‍රමාණය හොයාගන්නේ මෙන්න මේ විදිහට. ඊළඟට අපි කතා කරන්න යන්නේ මෙන්න මේ හොයාගත්තු සමතුලිතය අපි කොහොමද ප්‍රස්ථාර සටහනක නිරූපණය කරන්න කියලා. හරි. එතකොට අපි බලමු ඒක කොහොමද ප්‍රස්ථාර සටහනක නිරූපණය කරන්න කියලා. එතකොට අපි අඳිනවා ප්‍රස්ථාර සටහනක්. මේකදී අපි මෙතනට දාගන්න මූල ලක්ෂ්‍ය. ඊළඟට හොඳට මතක තියාගන්න සිරස් අක්ෂයට දාන්නේ මිල. සිරස් අක්ෂයට දාන්නේ මිල. එහෙම නැත්නම් මෙයාට අපි කියනවා P කියලා price set කියලා. ඊළඟට ප්‍රමාණ අක්ෂයට අපි ආදේශ කරනවා මේ අක්ෂයට කියන ප්‍රමාණය කියලා. එහෙම නැත්නම් ඒකක කියලාත් කියනවා. quantity කියලා කියන නිසා අපි Q
කියන ඉංග්‍රීසි අකුරෙන් සංකේතවත් කරනවා. හරි. ඊට පස්සේ අපි යනවා ඉල්ලුම් සමීකරණය දිහාවට. අපිට ඉල්ලුම් සමීකරණය දීලා තියෙනවා QD සමානයි 100 ඍණ 2යි P කියලා. එතකොට මේ ඉල්ලුම් සමීකරණේ මේ QD සමානයි මෙන්න මේ 100 කියන එකට අපි කියන්නේ මිල බිඳුවක් වන විට තියෙන ප්‍රමාණය. ඒ කියන්නේ ඉල්ලුම් සමීකරණයේ මිල බිඳුවක් වන විට තියෙන ප්‍රමාණය. කියන්නේ මිල කියන කෙනා බිඳුවක් වෙද්දී තියෙන ප්‍රමාණය 100යිලු. විදාගමු මෙන්න මෙතනගේ 100යි කියන්නේ. ඒකට තමයි 100 කියන්නේ. අපි කියන අන්තක්ඛණ්ඩය කියලා. ඊළඟට මෙන්න මේ අන්තක්ඛණ්ඩය එයාට ඉදිරියෙන් ඉන්න දෑවුමේ පරස්පරයෙන් බෙදුවම අපිට එනවා මෙන්න මේ මිලාක්ෂයට අදාළ අගය. ඇත්තට මේකෙන් අදහස් කරන්නේ ප්‍රමාණය බිඳුවක් වන විට තියෙන මිල. හරි. ඒ නිසා අපි ඒක හොයාගන්නේ කොහොමද? මේ අන්තක්ඛණ්ඩය කියන කෙනා ඉස්සරහින් ඉන්න දෑවුමේ පරස්පරයෙන් බෙදනවා. ඒ කියන්නේ 100 බෙදීම 2 කියන්නේ 100 බෙදීම 2 කියන්නේ අපිට එනවා මෙතන අගය 50ක්. ඒ නිසා අපි කරන්නේ මෙන්න මේ 50 සහ 100 යා කරලා අඳින රේඛාවක්. ඒකට අපි කියනවා ඉල්ලුම් වක්‍රය කියලා. D කියලා දාගන්න. ඊළඟට අපි කරන්නේ සැපයුම් සමීකරණය ගාවට යන්න. සැපයුම් සමීකරණය අපිට දීලා දිනවා QS සමානයි ඍණ 20 4යි P. හරි. එතකොට මේකෙන් අදහස් කරන්නේ සැපයුම් සමීකරණේ මිල බිඳුවක් වන විට තියෙන ප්‍රමාණය ඍණ 20යිලු. ඒ කියන්නේ මිල කියන කෙනා ශුන්‍ය වෙද්දී තියෙන ප්‍රමාණය ධන පැත්තට නෙමෙයි ඍණ පැත්තට. එහෙනම් අපි ඍණ පැත්තෙන් දාගන්නවා ඍණ 20යි කියලා. ඊළඟට අපි කරන්නේ මෙන්න මේ අන්තක්ඛණ්ඩයේ කියන ඍණ 20 ඉස්සරහා ඉන්න බෑවුමේ පරස්පරයෙන් බෙදනවා යාගේ. ඒ කියන්නේ 20 බෙදීම 4. 20 4ෙන් බෙදුවම අපිට එනවා මිලාක්ෂයට අදාළ අගය. 20 4ෙන් බෙදුවම අපි දන්නවා 5යි. 24ෙන් බෙදුවම 5යි. මෙතනදී ඍණ ලකුණු සැලකිල්ලට ගන්න නැතුව ඔයා 24ෙන් බෙදන්න. එතකොට මොකද මේ ධන රේඛාවේ තමයි මේක පිහිටන්නේ. ඒ නිසා ධන ලකුණ විදිහට තමයි 5ක් දාන්නේ. හරි. ඊළඟට මෙන්න මේ ඍණ 20යි ධන 5 යා කරලා අපි අඳින රේඛාවක්. ඒකට කියනවා සැපයුම් වක්‍රය කියලා. අපි S කියලා දාගන්නවා සප්ලයි. ඊළඟට අපිට මේකෙදී ප්‍රධාන වශයෙන්ම सिद्ध කරන්න ඕනේ සමතුලිතය ලකුණු කරන එක. ඒ නිසා අපි මේකෙදී සමතුලිත මිල සහ ප්‍රමාණය ලකුණු කරන්න අමතක කරන්න අරගෙන. ඒ නිසා අපි දැන් හොයාගත්තා මේකෙදී මේ ගානේදී සමතුලිත මිල රුපියල් 20යි. එතකොට මිල කියන අක්ෂය තමයි සමතුලිත මිල ප්‍රකාශ කරන්නේ. ඒ නිසා මෙතන වටිනාකමට 20 දාගත්තා. ඊළඟට අපි හොයාගත්ත සමතුලිත ප්‍රමාණය ඒකක වලින් එයා ඒකක 60යි. ඒකක 60ට කියන අදාළ වටිනාකම මෙන්න මෙතනින් දාගන්නයි තියෙන්නේ. හරි. එතකොට අපි කතා කරේ ඉල්ලුම් සහ බීජීය ගණිතමය වශයෙන් ඉල්ලුම් සහ සැපයුම් සමීකරණ දෙකක් දීලා තියෙන අවස්ථාවක සමතුලිතය ගණනය කරන ආකාරය සහ ඒ ගණනය කරගත්තු සමතුලිතය රූප සටහනක ලකුණු කරන ආකාරය. හරි. ඒ නිසා තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.